අයිබෝන් සුබ දවසක් අපි 6 ශ්‍රේණියේ වෘත්තය පාඩමේ එකක පරීක්ෂණය මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු. ඔයාලට මේ එකක පරීක්ෂණ කට්ලය ගෙන්න ගන්න ඕන නම් පල්ලෙහා තියෙන WhatsApp නම්බර් එකට ඔයාලගේ ක්ලාස් එක මැසේජ් එකක් දාන්න. පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා පහත රූපයේ දී ඇති වෘත්ත ගණන කීයද? මේ රූපේ අපිට පේන්න තියෙනවා වෘත්තාකාර හැඩ 4ක් තියෙනවා. ඒ නිසා අපිට පිළිතුර ලියන්න වෙන්නේ 4යි කියලා. ලකුණු දාගන්න පුළුවන් වලට පළවෙනි ප්‍රශ්නේ ඉඳන් පස්වෙනි ප්‍රශ්නේ වෙනකන් ලකුණු දෙක ගානේ අවසාන ප්‍රශ්නෙට මම වෙනම ලකුණු දීලා තියෙන ලකුණු 10ක්. ඒ විදිහට තමයි 20 ලකුණු දාගන්න පේපර් එකට. අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ පහත රූප අතරින් වෘත්ත තෝරා යටින් ඉරක් අඳින්න අපිට වෙනවා පළවෙනි රූප සටහනේ වෘතයක් තියෙනවා. ඒ වගේම දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි එක නම් වෘත නෙවෙයි. හැඩතල වෙනස් නේද? අවසාන එකේ හතරවෙනි පස්වෙනි එකේනේ පස්වෙනි එකෙත් තියෙන්නේ වෘතයක්. ඔන්න ඔහොම තමයි උත්තර ලියන්න වෙන්නේ. ලකුණු දෙකක් හම්බ වෙනවා. පහත ද්‍රව්‍ය අතරින් වෘත්තාකාර හැඩය දැකිය හැකි ද්‍රව්‍ය තෝරා යටින් ඉරක් අඳින්න වෘත්තාකාර හැඩය අපිට දකින්න පුළුවන් මෙන්න මේ මුලින්ම තියෙන ඔරලෝසුවේ. ඒ වගේම දෙවෙනියට ටින් එකක් තියෙනවා. ඒකෙත් වෘත්තාකාර හැඩයක් දකින්න පුළුවන්. ඊළඟට නම් තියෙන්නේ පෙට්ටියක්. අපිට වෘත්තාකාර හැඩයක් පේන්නේ නැහැ. නමුත් ඊට පස්සේ තියෙන මෙන්න මේ පහනේ වෘත්තාකාර හැඩයක් දකින්න පුළුවන් අපිට. හතරවෙනි ප්‍රශ්නය. පහත වෘත්තය තුල හරි ලකුණක් යොදන්න කියනවා. වෘත්තය ඇතුලේ ඒ කියන්නේ හරි ලකුණක් දාලා තියෙන්න ඕනේ. ඒ වගේම වෘත්තයෙන් පිටත වැරදි ලකුණක් යොදන්න කියලා තියෙනවා. ඔහොම දාලා තියෙනවා නම් ලකුණු දෙකක් ඔයාලට හම්බ වෙනවා. මේක වෘත්තය මත එහෙම දාන්න බෑ. අර ඉර උඩ එහෙම දාන්න බෑ. වෘත්තය ඇඳලා තියෙන ඉර උඩ එහෙම දැම්මොත් වෘත්තය මත කියලා අපි කියන්නේ. එහෙම දැම්මොත් වැරදි. පස්වෙනි ප්‍රශ්නේ. වෘත්තය ඇඳීමට භාවිත කළ හැකි ද්‍රව්‍ය දෙකක් ලියන්න. වෘත්ත අඳින්න පාවිච්චි කරන්න පුළුවන් අපිට කෝප්පය, කාසිය, මම තව දාලා තියෙනවා පිඟානේ වගේම වලල්ල වගේවත් භාවිතා කරන්න පුළුවන්. මේ මොනවා හරි දෙකක් ඔයාට වෘත්ත අඳින්න පාවිච්චි කරන්න පුළුවන් ඒවා. ලියලා තියෙනවා නම් ලකුණු දෙකයි. 6 වෙනි ප්‍රශ්නේ. පහත රූප සටහන ඇසුරෙන් අසහිත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. වෘත්තය මත පිහිටි ලක්ෂ මොනවද කියලා අහනවා. වෘත්තය මත පිහිටලා තියෙන්නේ A සහ F කියන ලක්ෂ. වෘත්තය තුල පිහිටලා තියෙනවා B හා G කියන ලක්ෂ. වෘත්තෙන් පිටත පිහිටලා තියෙනවා C සහ E කියන ලක්ෂ. ඔය ලක්ෂ ටික හරියට ලියලා තියෙනවා නම් 6ම ලියලා තියෙනවා නම් ඔයාට ලකුණු 6ක් හම්බ වෙනවා. ඒ වගේම ඊළඟට කියනවා B කොටසේ විවිධ ප්‍රමාණයේ වෘත්තාකාර හැඩ භාවිතා කරමින් පහත කොටුව තුළ වෘත්ත මෝස්තරයක් අඳින්නලු. පාඩමේ අවසානට ඔයාලට මේ වෘත්ත මෝස්තර අඳින්න කියා දෙනවා. වෘත්ත මෝස්තර අඳිනකොට අපිට වෘත්තාකාර හැඩ විතරයි පාවිච්චි කරන්න පුළුවන්. මං ඉන්නේ එහෙම වෘත්තාකාර හැඩ විතරක් පාවිච්චි කරලා මේ වගේ වෘත්ත මෝස්තරයක් ඇඳලා. ඔයාටත් මේක මේ විදියටම නෙවෙයි වෙනස් විදියට වෘත්ත මෝස්තරයක් අඳින්න පුළුවන්. කොහොම හරි කමක් නැහැ. ඔයා වෘත්තාකාර හැඩ විතරක් නම් පාවිච්චි කරලා තියෙන්නේ. ලස්සනට මේ වගේ මෝස්තරයක් ඇඳලා තියෙනවා නම් ලකුණු 4ක් දාගන්න පුළුවන්. ඒ විදිහට 20 ලකුණු දාගන්න. 20 ලකුණු කීයද කියලා බලන්න. අපි දෙවෙනි පාඩමේ ඒකක පරීක්ෂණයත් එක්ක තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. අයිබෝවන්.